හිතන්න තමන් පණ වගේ ආදරය කරන සහෝදරිය එහෙමත් නැත්නම් දුව එක රැයකින් අතුරුදහන් වෙලා යනවා. කිසිම හෝඩුවාවක් නැහැ. හැබැයි හරියටම අවුරුද්දකට පස්සේ කිසිම කෙනෙක් නොහිතපු විදිහට ඈ පාවිච්චි කරපු බෑග් එක පොලිසියට හම්බ වෙනවා. ඒක ඇතුලේ ඈ ජීවත් වෙන්න බොන්න ඕනේ අත්‍යවශ්‍ය බෙහෙත් જાතියකුත් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම එදා රැයට මොකද්ද සිද්ධ වුනේ? අද අපි අදෘශ්‍යමාන තුලින් කතා කරන්නේ 1983 ජූලි 4 වෙනිදා ඇමරිකාවේ ඔරගන් ප්‍රාන්තයේ සිද්ධ වුණ අදටත් විසඳ ගන්න බැරි වුණ අභිරහස් අතුරුදහන් වීමක් ගැන. ඇය නමින් තෙරේසා පෙරෝන්. සිද්ධිය වෙනකොට තෙරේසට වයස අවුරුදු 21යි. 1983 ජූලි 4 වෙනිදා කියන්නේ ඇමරිකාවේ නිදහස් දිනය. ඉතින් හැමෝම වගේ තෙරේසත් තමන් අලුතෙන් යාළු වෙලා හිටපු පෙම්වතත් එක්කලා සෙල්මාර් ප්‍රදේශයේ තිබුණු පාටියකට ගියා. හැබැයි මේ සතුට වැඩි වෙලා තිබුණේ නැහැ. පාටිය අතරතුරේදී මේ දෙන්න අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. පෙම්වතා තෙරේසට චෝදනා කරන්නේ ඇය තමන්ට හොරෙන් වෙන කෙනෙක් එක්කලා සම්බන්ධයක් පවත්වනවායි කියලා. මේ රණ්ඩුව දුරදිග ගිහිල්ලා දෙන්නත් එක්කම පාටියෙන් පිට වෙලා යන්නේ ගොඩක්ම තරහකින්. අවසාන වතාවට තෙරේසාව පණ පිටින් දැකපු අය කියන්නේ ඇය තමන්ගේ පෙම්වතත් එක්කලා සෙල්මාවල තියෙන මූසල ඝන කැලෑවක් පැත්තට ඇවිදගෙන ගියයි කියලා. ඊට පස්සේ අයව කවුරුත්ම දැක්කේ නැහැ. සති ගණනාවක් යනකම්ම තොරතුරක් නැති තැන තෙරේසාගේ පවුලේ අය පොලිසියට පැමිණිලි කරනවා. තෙරේසා කියන්නේ ඇත්තටම තමන්ගේ ජීවිතේ ලොකු දුකක් විඳපු කෙනෙක්. ඇයගේ සහෝදරයා වන රසල් නීල් පස්සේ කාලෙක මතක් කරන්නේ ඔවුන් හැදී වැඩුණේ හරිම දරුණු හිංසාකාරී පවුල් පරිසරයක කියලා. ඒ නිසා ඔවුන් කුඩා කාලයේදී කිහිප සැරයක්ම ගෙදරින් පැනලා ගිහිල්ලක් තියෙනවා. ඒ මදිවට තෙරේසාට කුඩා කාලයේ ඉඳන්ම අපස්මාරය කියන රෝගී තත්ත්වයේ තිබුණා. ඒ නිසා ඇයට ස්ථිර රැකියාවක් කරගන්න බැරි වුණා. 1974 දී විවාහ වුණත් ඒ විවාහය දික්කසාදයකින් කෙලවර වීමත් එක්කම තෙරේසාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. හැබැයි මේ හැම ප්‍රශ්නයක් අස්සෙම ඇය හරිම ආදරණීය ජීවිතය අලුතින් පටන් ගන්න උත්සාහ කරපු තරුණියක්. ඉතින් කාලය ගෙවිලා ගියා. මාස ගණන් අවුරුදු ගණන් ගෙවුණත් තෙරේසා ගැන කිසිම තොරතුරක් නැහැ. පොලිසිය ඇගේ පෙම්වතා ගැන සැක කළත් ඔහුට විරුද්ධව නඩු පවරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි ඒ කියන්නේ එවිඩන්ස් කිසිවක්ම නීති අංශවලට හම්බුනේ නැහැ. හැබැයි සිද්ධිය වෙලා හරියටම අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1984 ජූලි මාසයේදී මුළු කතාවම උඩු යටිකුරු කරන දෙයක් සිද්ධ වෙනවා. කවුද කියලා අඳුරගන්න බැරි අద్භූත පුද්ගලයෙක් ජොසෆික් කවුන්ට් ෂෙරිෆ් කාර්යාලයට ඇවිල්ලා පාත්සලයක් බාර දෙනවා. ඒක ඇතුලේ තිබුණේ තෙරේසා අතුරුදහන් වුණ දවසේ අරගෙන ගිය දුඹුරු පාට බෑග් එක. ඒ බෑග් එක ඇතුලේ ඇගේ හැඳුනුම්පත වගේම ඇය ජීවත් වෙන්න දිනපතා බොන්න ඕනේ අපස්මාර රෝගය සඳහා වන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගයකුත් ඒ විදිහටම තිබුණා. තෙරේසාගේ බෑග් එක හම්බ වෙනවත් එක්කම පොලිසිය ඇය අවසන් වාට දැකපු ඒ මූසල කැලෑ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සෝදිසි කරා. හැබැයි කිසිම හෝඩුවාවක් හම්බුනේ නැහැ. ඇත්තටම ඇයට මොකද්ද වුනේ කියලා ප්‍රශ්නට උත්තරයක් නැතුවම තවත් දශකයකට වඩා වැඩි කාලයක් ඒ කියන්නේ අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ගෙවිලා ගියා. කාලය 1997 අර කැලෑවට කිට්ටුවෙන් තිබ්බ ඉඩමක අයිතිකාරයෙක්ට තමන්ගේ ඉඩමේ තිබිලා ආපු විදිහට මිනිස් හිස් කබලක් හම්බ වෙනවා. වහාම ක්‍රියාත්මක වුණ පොලිසිය විශේෂයෙන්ම පුහුණු කරපු සොනකයෝ යොදවලා ඒ මුළු පළාතම හෙව්වත් ඒ හිස් කබල ඇරෙන්න වෙන කිසිම මිනිස් අස්ථි කොටසක් හොයාගන්න ලැබුණේ නැහැ. හැබැයි ඒ කාලේ තිබුණු තාක්ෂණයත් එක්කලා මේ හිස් කබල කාගේද කියලා අඳුරගන්න බැරි වුණ නිසා පොලිසිය මේකට ජේන් ඩෝ කියලා ලේබල් කරලා පැත්තකින් තිබ්බා. ඉතින් මේ ජේන් ඩෝ කියන්නේ අඳුනා නොගත් කාන්තා මල සිරුරක් සඳහා භාවිතා කරන නම. ඒ වෙනකොට කවුරුවත්ම හිතුවේ නෑ මේ තෙරේසාගේ හිස් කබල වෙන්නේ නැති කියලා. ඔහොම තවත් කාලයක් ගෙවිලා යද්දි 2004 අවුරුද්දේදී මේ කේස් එක අලුත් ඩිටෙක්ටිව් කෙනෙක්ගේ අතටපත් වෙනවා. මේ අභිරහස විසඳන්න ඕනේ කියලා දැඩි උවමනාවක් තිබුණ ඔහු අර 1997 දී හම්බ වුණ හිස් කබල FBI ආයතනයට යවලා DNA පරීක්ෂණයක් කරන්න තීරණය කරනවා. හැබැයි එතනදි තමයි කතාවේ තවත් අභිරහසක් සිද්ධ වෙන්නේ. මොකද ඒ වෙනකොට පොලිස් සාක්ෂි කාමරයේ තිබුණ ඒ හිස් කබල අතුරුදහන් වෙලා තිබුණා. ඉතින් පොලිසිය භාරයේ තිබුණ ප්‍රධානම සාක්ෂිය මෙහෙම අතුරුදහන් වුණේ කොහොමද? ඒක තවත් අවුරුදු 16ක් තිස්සේම අදෘශ්‍යමාන වෙලා තිබුණා. අවසානයේදී 2020 අවුරුද්දේදී තමයි දැනගන්න ලැබෙන්නේ මේ හිස් කබල ආරක්ෂිතව තියාගන්න කියලා උතුරු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාගාරයට යවලා තිබුණයි කියලා. තාක්ෂණයේ දියුණුවත් එක්කම හරියටම 2024 අවුරුද්දේදී කරපු DNA පරීක්ෂණ වලින් ස්ථිරවම තහවුරු වුණා මේ හිස්
කබලා ඇති වෙන කාටවත්ම නෙමෙයි මීට අවුරුදු 41කට කලින් අතුරුදහන් වුණ තෙරේසා පෙරෝන්ටමයි කියලා. මේ DNA සාක්ෂි සහ 1983 දී එකතු කරපු පැරණි සාක්ෂිත් එකතු කරලා බලද්දී ඩිටෙක්ටිව් කෙලින්ම ගියේ තෙරේසාගේ පරණ පෙම්වතා වුණ දැන් වයස අවුරුදු 72ක් වෙන මාක් ෆැන්ෆෙලෝ හොයාගෙනයි. 1983 දී තෙරේසාව ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහුව කැලිෆෝනියාවේදී අත්අඩංගුවට ගත්තා. හැබැයි පුදුම කාරණේ කියන්නේ මාකස් ෆැන්ෆෙලෝ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. ඔහු කරපු එකම අපරාධය තෙරේසාව මරලා දාපු එක විතරක් නෙමෙයි. තෙරේසා අතුරුදහන් වෙලා හරියටම අවුරුදු 2කට පස්සේ ඒ කියන්නේ 1985 දී මේ මාකස් ෆැන්ෆෙලෝ කියන පුද්ගලයා කැලිෆෝනියාවේදී මිනිස්සු දෙන්නෙක්ව මරා දැමීමට තැත් කිරීම, එක් කාන්තාවක් දූෂණය කිරීම සහ නිවසක් බිඳීම වැනි දරුණු අපරාධ රැසකට වැරදිකරු වෙලා තිබුණා. ඔහු පිහියෙන් ඇනලා තිබුණේ වෙන කාටවත්ම නෙමෙයි තමන්ගේම හිටපු බිරිඳ සහ ඇගේ වයස අවුරුදු 14ක් වන කුඩා දියණියටයි. ඒ වගේම ඒ කුඩා දියණියට ඔහු විසින් අතිශය දරුණු විදිහට ශාරීරික හිංසනයන් සහ අතවරයන් සිදු කරලා තිබුණු බවටත් පොලිසිය සාක්ෂි වලට හෙළි වුණා. මේ දරුණු අපරාධ වෙනුවෙන් ඔහුට වසර 15ක උපරිම සිට දඬුවම් නියම වුණත් ඒ වෙනකොටත් තෙරේසාගේ මරණයට ඔහු වග කිව යුතුද නැද්ද කියලා කාටවත්ම ඔප්පු කරගන්න බැරි වුණා. තෙරේසාගේ සහෝදරයා පසුව මාධ්‍යට ප්‍රකාශ කරලා තිබුණේ එදා ජූලි 4 වෙනිදා ඔවුන් අතර ඇති වුණ රණ්ඩුව ඔවුන්ගේ පළවෙනි රණ්ඩුව නොවන බවයි. මාකස් කියන්නේ නිතරම අධික ලෙස කෝපයට පත්වෙන සැකකරන පුද්ගලයෙක්. දවසක් තෙරේසා තමන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න හිතාගෙන පල්ලියකට සම්බන්ධ වුණ එකටත් මේ මාකස් කියන පුද්ගලයා ඇයට දරුණු විදියට බැන වැදිලා තිබුණා. දික්කසාදෙන් පස්සේ තමන්ගේ ජීවිතය යහපත්මකට ගන්න උත්සාහ කරපු මේ අහිංසක තරුණයාගේ ජීවිතය තමන් ආදරය කරපු කෙනා අතින්ම මේ විදියට අවසන් වෙලා යයි කියලා කවුරුත්ම හිතන්නේ නැතුව ඇති. අවුරුදු 41කට පස්සේ සාක්ෂි මත වුණත් මේ කේස් එක අදටත් උසාවිය විභාග වෙමින් පවතිනවා. මේ වගේ මිනිසුන්ගේ ඇස් වලට වැලි ගහලා කරන හැබැයි කාලයත් එක්කම කරලියට එන තවත් අභිඩාස් සහ සත්‍ය අපරාධ ගැන කතා දැනගන්න අපේ අදුෂ්මාන channel එක subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. මේ කතාව ගැන ඔයාලට හිතන දේ පල්ලෙහාන් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් කතාවකින් අපි ආයෙමත් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.